සුබදසක් කියලා පිළිගන්නවා. ඉතින් යාළුවෝ සියලු දෙනාම අදත් SL Android YouTube channel එකට ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරා ඔයගොල්ලන්ට ෆොටෝ එක MP3 එක MP4 එක zip file එක ඕනම ෆයිල් එක meta data ඒ කියන්නේ රහස්‍ය තොරතුරු කියන ලේසියෙන් බලා ගන්න බැරි තොරතුරු ගන්න කොහොමද කියන එක මම කතා කරා ඔයගොල්ලන්ට. hacking ගන්න කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි ඒක. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා කියන ගමන් ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ මම කලින් ඉගෙන පෝස්ට් එකක් දැම්ම YouTube එකේ කොහොමද EHI ෆයිල් හදන කට්ටියට ස්කේස් හදන කට්ටියට ගොඩක් වැදගත් දෙයක් තමයි හොස්ට් එක වැඩ කරන හොස්ට් එකක්ද නැද්ද කියන එක හොයාගන්න එක. ඉතින් ඒකට පොඩි ටූල් එකක් අපේ SL Android group එකේ මල්ලි කෙනෙක් හදලා තිබුණා. ඉතින් ඒ ටූල් එකේ රිවිව් එකක් තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් හොස්ට් එක වැඩ කරනවකක්ද නැති එකක්ද කියලා ලේසියෙන්ම හොයාගන්න. ඉතින් කලින් වීඩියෝ ටික බලන්න අනිවාර්යෙන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් යාළුවන්ට මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අනිවාර්යෙන්ම. ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ ටිකක් මම කරලා තියෙනවා. ටර්මක්ස් වීඩියෝ 50 මේ 50 වගේ මට මතක විදිහට ආසන්න ප්‍රමාණයක් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා දැන්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක බලන්න. ඒ ටික බලන්න ඉගෙන ගන්න බේසික් වලින් ඉඳලා තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හොඳයි ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ටර්මක්ස් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් අපි මේකෙන් ඉස්සෙල්ලාම පැකේජ් ටික ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉන්ස්ටෝල් කරගන්න කලින් පැකේජ් අප්ඩේට් කරගෙන ඉන්න ඕන. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. නැත්තම් ඔයගොල්ලෝගේ එරර්ස් එන්න පුළුවන්. ඒකින්ද අපි ඉස්සෙල්ලාම පැකේජ් ටික අප්ඩේට් කරගමු. pkg update n අකුරු දෙකක් ගහන්න. ඊට පස්සේ pkg update නෙමෙයි sorry upgrade. හරි ඔය කමාන්ඩ් එක ගහලා එන්ටර් කරන්න. මම මේ කමාන්ඩ් එක දැනටමත් ගහලා එන්ටර් කරලා තියෙන නිසා මම නැවතත් මේක එන්ටර් කරන්න යන්නේ. එතකොට මේ වීඩියෝ එක දික් වෙන්න පුළුවන් මගේ පැකේජ් අප්ඩේට් වෙන්න යන වෙලාව නිසා. ඒ නිසා මම මේ කමාන්ඩ් එක ක්ලියර් කරගන්නවා. ඔයගොල්ලෝ ඊළඟට ගහන්න ඕන pkg install git pkg install git කියලා ගහලා එන්ටර් කරන්න. මම දැන්ට මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරගන්නේ නැහැ. මම ක්ලියර් කරගන්නවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්ටර් කරන්න ඕන. ඊට පස්සේ ඊළඟ කමාන්ඩ් එක තමයි pkg install php. මම මේ කමාන්ඩ්ස් ටික යටින් දාන්නම්. ලින්ක් එකත් යටින් දාන්නම්. ඔයගොල්ලෝගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ බලන්න. මම අනිවාර්යෙන් ලින්ක් එහෙම දානවා. ඉතින් pkg install php ගහුවට පස්සේ ගහලා එන්ටර් කරන්න. මම දැනටමත් මේක එන්ටර් කරලා තියෙන නිසා මම එන්ටර් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ඊළඟට pkg install curl කියලා ගහලා එන්ටර් කරන්න. pkg install curl මම මේකත් ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. ඊළඟට ඔයගොල්ලෝ pkg install python කියලා ගහලා එන්ටර් කරන්න. මම මේ සේරම ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. මම කෙලින්ම රිපෝ එක ක්ලෝන් කරගන්න යනවා. ඊළඟ කමාන්ඩ් එක ඔයගොල්ලෝ ගහන්න ඕන git clone කියලා ගහලා අපේ ටූල් එකට අදාළ ලින්ක් එක මෙතන පේස්ට් කරන්න. මම මේ ලින්ක් එක ඔයගොල්ලන්ට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. කමෙන්ට් එකක් විදියට දාලා තියන්නම්. ඔයගොල්ලෝ බලන්න. කමාන්ඩ් ලිස්ට් එකත් අනිවාර්යයෙන්ම දාලා තියන්නම්. ඉතින් මම මේක දැන්ටමත් ක්ලෝන් කරගෙන ඉවරයි. ඒක නිසා මම මේක ක්ලියර් කරගන්නවා. ඔයගොල්ලෝ එන්ටර් කරන්න ඕන. හරි ඊට පස්සේ ls කමාන්ඩ් එක ගහලා බලන්න. ls හරි ls කමාන්ඩ් එක ගහුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මගේ ටූල් සෙට් එක තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා host check කියලා ටූල් එකක් තියෙනවා. අන්න ඒක තමයි අපේ ටූල් එක වෙන්නේ. ඉතින් ටූල් එක ඇතුළට යන්න ඕන අපි ඉන්ස්ටෝල් කරගත්ත ක්ලෝන් කරගත්තට පස්සේ
ටූල් එක ඇතුළට යන්න cd කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. cd අපි මේ ටූල් එකේ නම ඒ විදිහටම දෙන්න ඕන. කොපි කරගෙන ඇවිල්ලා පේස්ට් කරනවා නම් ඔයගොල්ලන්ට ලේසි, අකුරු වර්ධින්නේ නැහැ. හරි. ඉතින් අපි ටූල් එක ඇතුළට ගියාට ඇතුළේ තියෙන දේවල් පෙන්වන්නේ නැහැ. ඒක නිසා ls කියන කමාන්ඩ් එක ගහලා බලන්න. ls. හරි. ඔයගොල්ලන්ට පේනවා readme ෆයිල් එක තියෙනවා, bot.php කියලා ෆයිල් එකක් තියෙනවා, config.php කියලා ෆයිල් එකක් තියෙනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ config.php කියන ෆයිල් එක nano editor එකෙන් open කරගන්න ඕන. nano editor එකෙන් open කරගන්නේ nano කියලා ගහන්න. nano space එකක් තියලා මේ config.php කියන ෆයිල් එකේ නම copy කරගෙන මෙතන paste කරලා enter කරන්න. මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ config.php ෆයිල් එක open කරාම තියෙන්නේ. ඉතින් මේ x අකුරු තියෙන තැන් වලට ඔයගොල්ලොන්ට කැමති host එකක් දාලා check කරගන්න පුළුවන්. මම මේ වගේ space තියාගෙන ගිහිල්ලා මෙතන මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ඊතලයේ උඩට පස්සේ උඩට යන්න පුළුවන්. ඊට පස්සේ backspace එකෙන් මේ x අකුරු ටික මකලා මම මගේ host එකක් මම දාගෙන තියෙනවා. මම ඒක අරන් ඇවිල්ලා paste කරන්නම්. මෙතන host එකක් තියෙනවා. මම zoom host එක දැනට copy කරගෙන එන්නම්. copy. ඊට පස්සේ මම මෙතනට paste කරන්නම්. හරි ඔයගොල්ලෝ දැක්ක දැන් paste වෙච්ච විදිය බලන්න. මේ inverted comma ඇතුලේ තියෙනවා. හරියටම දෙන්න ඕන. මම කරපු විදියටම බලාගෙන කරන්න. මේ විදියටම නිකන් ගොන් ආසල් ගන්න යන්න එපා. හරි. දැන් ඔය host එක අපි දැම්ම මෙතෙන්ට අපි ඊළඟ host එකක් ගෙනල්ලා දාමු. Facebook host එක copy. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ එහෙම යන්න පුළුවන් මේ උඩට පල්ලෙහාට කරලා. ඉතින් මම space එක තියාගෙන යනවා. ගිහලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් උඩ ඊතලයේ ඔබන්න. උඩ ඊතලයේ ඔබට පස්සේ backspace එකෙන් මෙහෙම මකන්න පුළුවන්. ඊට පස්සේ cursor එක නතර වෙච්ච තැනට තියලා paste කරන්න. අන්න මේ විදිහට host එක paste වෙනවා. හරි මම ඉස්සෙල්ලා වැඩ කරන host ටික පෙන්නන්නම්. දැන් ඔයගොල්ලෝ මේක save කරගන්න ඕන. ctrl-x ඔබලා enter කරන්න. ඊට පස්සේ yes no කියලා අහනවා. ඊට පස්සේ ctrl-y ඔබලා enter කරන්න. හරි save වුණා. දැන් ඔයගොල්ලෝ අපේ tool එක run කරගන්න ඕන. ඒකට php space එකක් තියලා bot.php කියලා ගහලා enter කරන්න. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට වැටෙනවා. පළවෙනි host එක වැඩ කරන්නේ. ඊළඟට දෙවෙනි එක ටෙස්ට් කරනවා. second host එක අන්න එක වැඩ කරනවා. ඊට පස්සේ අපි host දෙකයි දුන්නේ. මම මේක නවත්තනවා ඒක නිසා. මම ආපහු run කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට. පළවෙනි host එක වැඩ කරන්නේ නැහැ. false කියලා වැටුණා. ඊට පස්සේ දෙවෙනි host එකට නිකන් අකුරු ගොඩක් පැටිගෙන ගියා. එහෙම වැටුණොත් වැඩ කරනවා. false කියලා වැටුණොත් වැඩ කරන්නේ නැහැ host එක. ඉතින් ඔයගොල්ලන්ට මම ආයි run කරලා පෙන්නන්න. ඒක පැහැදිලි වෙන්නේ නැත්තම් හොඳට බලාගෙන ඉන්න. මම නැවත run කරන්නම් php bot.php. ඊට පස්සේ enter කරන්න. මම එක දැන් නවත්තන ctrl reset. ඔයගොල්ලන්ට පේනවා මෙතන testing result your first host. ඊට පස්සේ කියනවා wool කියලා දාලා වරහන් ඇතුලේ false කියලා වැටලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි පළවෙනියට දීපු host එක. ඒ කියන්නේ අපි මම පළවෙනියට දුන්නේ මේ zoom host එක. වැඩ කරන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. වැඩ කරන්නේ නැතුව ඉතින් මම දන්නේ නැහැ මගේ ඉච්ච ෆයිල් හදන්නෙත් නැහැ කොහොමද. ඉතින් ඊළඟට දුන්නා මම host එක Facebook host එක. සමහර ඒවා තියෙන payload හදන host තියෙනවා. එහෙම වෙනම host site තියෙනවා. අපිට මේ EHI ෆයිල් හදන කට්ටිය දන්නව සේර මම ඉස්තර කරන්න ඕනේ නැහැ. මම ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන් tool එකක් විදිහට තමයි මේක දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකෙන් අනිවාර්යෙන් 100% සාර්ථකව check කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම දුන්නේ Facebook host එක. මම ආපහු tool එක run කරන්න. පළවෙනි host එක check කරනවා. ඒක false කියලා ආවා. ඊළඟට දෙවෙනි host එක ආපහු check කරනවා. ඒක මෙන්න මේ විදිහට මම නැවැත්තුවා. දෙවෙනි host එක මෙන්න මේ විදිහට අකුරු වගේක් ආවා. ඉතින් ඒ කියන්නේ මේ host එක වැඩ කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට අකුරු එනවා නම් අනිවාර්යෙන් host එක වැඩ කරන එක විදිහට ඔයගොල්ලන්ට නිගමනය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ තමයි මේ tool එකෙන් මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන උනේ, කියලා දෙන්න ඕන උනේ. ඉතින් මම හිතනවා EHI ෆයිල් හදන කට්ටියට, SKS ෆයිල් හදන කට්ටියට ගොඩක් වැදගත් මේ tool එක. ඉතින්
ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ෂෙයා කරන්න තව කට්ටිය ඉන්නවා. තනියෙන් කන්නත් එපා කට්ටියට දීගෙන කන්න. එහෙම තමයි ඉතින් මම කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් අරගෙන මම හැමදාම ඉඟියක් දෙනවා වගේ ඊළඟට මම කියන්නම් ටූල් එකක් මොකක්ද කියලා. අන්ලොකර් ටූල් එක මම රිවිව් එකක් කරේ නැහැ, හැදුවා විතරයි. ඉතින් ඒ ටූල් එකේ වෙන දේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඊළඟ වීඩියෝ එකකින්. ඒක තමයි අරගෙන එන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් SKS එකක් EHI ෆයිල් එකක් අන්ලොක් කරගන්න. ඒ කියන්නේ ලොක් කරලානේ ඔයගොල්ලෝගේ EHI ෆයිල් හදන කට්ටිය දෙන්නේ. අපිට නම් ඉතින් ඒක ප්‍රශ්න නෙමෙයි. ඒ දේවල් අන්ලොක් කරගෙන ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හොස්ට් එක හොයාගන්න පුළුවන්. ඒ වගේ විස්තර හොයාගන්න පුළුවන්. මොකද්ද මේ හොස්ට් එකට පාවිච්චි කරපු SSH account එක. ඒ දේවල් කොහොමද හොයන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් මේක යාළුවන්ට බලලා ෂෙයා කරලා මේකට හොඳ ප්‍රතිචාර ලැබුණොත් විතරයි මම මේ වීඩියෝ එක දෙන්නේ. ඉතින් එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔක්කොටම සුබ දවසක්.